හෙලෝ එවරිවන් කොහොමද ඔයාලට අද අපි ඇවිත් ඉන්නවා අලුත්ම තැනකට මගේ හස්බන්ඩ්ට එයාගේ ප්‍රොෆෙසර්ගෙන් ගිෆ්ට් කාඩ් එකක් ලැබුණා Barnes and Noble Booksellers කියන ස්ටෝ එකට තමයි අපි අද ඇවිත් ඉන්නේ. ඉතින් මෙතන හරිම ලස්සනයි. පොත් ගොඩාක් තියෙනවා. බුක් ලවර් කෙනෙක් නම් මෙතන අතරමං වෙනවා. මේ තියෙන්නේ Book of the Year Mona has Eyes කියන බුක් එක. මේ තියෙන්නේ cookbook collection එක. එතන පොත් ගොඩාක් තියෙනවා ඉතින්. ඊට පස්සේ අපි ඉන්නේ මෙතන below 1 year section එකේ. ඉතින් ඔයාලට පේනවා මෙතන ලස්සන toys එක පොත් තියෙනවා. බලන්නකෝ මෙතන තියෙනවා Mary had a little lamb කියලා ලෑම්ප් කෙනෙක් එක්ක පොත. ඊට පස්සේ බාබා black sheep එක පොත තියෙනවා. එතකොට මේ තියෙන්නේ teddy bear. මේ තියෙන්නේ bingo. එතකොට මේක sounds පෙන්නන rabbit කෙනෙක්. ඒකත් හරිම ලස්සනයි. මේ දැන් අපි ඇවිත් ඉන්නේ parenting book collection එකට. එතන ඔයාලට පේනවා පොත් ගොඩාක් තියෙනවා. අලුතෙන් අම්මා කෙනෙක් වෙන කෙනෙක්ට baby names, pregnancy, childbirth වගේ පොත් ගොඩාක් මෙතනින් ගන්න පුළුවන්. ඊට පස්සේ preschool. ඉතින් චූටි බබාලට ලස්සන පොත් තියෙනවා මෙතන. චික්ක boom boom අපේ බබාටත් තියෙනවා. brown bear. ඒ early concepts කියන පොත් අපේ බබාට ඒ පොත් තියෙනවා. ඉතින් අපි ඊට පස්සේ බලමු තව තියෙනවා early concepts. එතනත් ලස්සන පොත් ගොඩාක් තියෙනවා. මේ good night moon කියන එකත් හරිම colourful. අපේ බබාට ඒක තියෙනවා. ඉතින් මේ තියෙන්නේ first 100 animals ABCD වගේ books. මේ early concepts කියන books වැදගත් වෙනවා preschool යන්න කලින් බබාලට. එතකොට babies and toddlers. එතන toys උත් අපිට බලන්න පුළුවන් වුණා. එතකොට මේ තියෙන්නේ මම කැමතිම බුක් කලෙක්ෂන් එක. අපේ බබා හරිම කැමති මේ නැටෑලියා මාෂල් කියන ඕතගේ බුක් සෙට් එක. හරිම ක්‍රියේටිව්, හරි ලස්සනයි. ඉතින් බබාලා හරි කැමති. මේ ලිටල් සන්ෂයින් කියන පොතත් අපේ බබාට තියෙනවා. ස්වීට් පී කියන පොත තියෙනවා. ඉතින් හරි ලස්සනයි මේ පොත්. මේ තියෙන්නේ හැරි පොටර් බුක් කලෙක්ෂන් එක. එතකොට මේ ක්‍රිස්මස් කලෙක්ෂන් එක. ඊට පස්සේ ඔයාලට පේනවා arts and craft kits කියලා බබාලට වෙන් කරපු පැත්තක්. ඒකේ තියෙනවා drawings, crafting කරන බබාලට එයාලට අවශ්‍ය බඩු ගන්න. එතන ඒගොල්ලෝ හදලා තියෙනවා. එතන පොතුත් තියෙනවා. ඉතින් බබාලට ඒගොල්ලෝ කැමති විදිහට ඒක කරගන්න එයාලට ඕනේ items ටික මෙතනින් select කරගන්න පුළුවන්. මේ දැම්මම බලන්නේ මගේ හිත කියපු ලස්සනම පොත් සෙට් එකක්. මේ ස්පූකි ලේක්ස්, බොටැනිකම්, ඇනිමේලියම් ඒවා හරිම ලස්සනයි. මම පෙරලලා බැලුවා ලස්සන පික්චර්ස් තියෙනවා. එතකොට මෙතන තියෙනවා science and nature and biography and history. කියන්නේ ඒ පොත් කලෙක්ෂන් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් පොත් ගොඩාක් තියෙනවා මෙතන. ඊට පස්සේ දැන් අපි ඉන්නේ reading area for children. බබාලට චිත්‍ර අඳින්න, පාට කරන්න, පොත් කියවන්න පුළුවන් මෙතනට වෙලා. අපේ බබා ඉතින් ෆොටෝ එකකුත් ගත්තා. දැන් මේ ඉන්නේ young readers ලට ගන්න පුළුවන් book collection එක ළඟ. එතනත් පොත් ගොඩාක් තියෙනවා. කැමති පොතක් ගන්න පුළුවන්. ඒ වගේම Starbucks එකේ coffee serve කරනවා. ඊළඟට romance book collection එකක්ම තියෙනවා. ඉතින් සමහරු කැමති රොමෑන්ස් වලට. මේ අපේ බබා යන විදිහ බලන්නකො ස්ට්‍රෝල් එකේ. ඉතින් එයා ෆස්ට් ටයිම් තමයි ওই විදිහට ස්ට්‍රෝල් එකේ යනවා අපි දැක්කේ. ඉතින් දැන් ඔයාලට පේනවා හොරර් බුක්ස් තියෙනවා, සයන්ස් ෆික්ෂන් බුක්ස්, එතකොට ෆැන්ටසි. මම හරිම කැමති ෆැන්ටසි වලට. Lord of the Rings book collection එක මොතන තිබුණා. ඊට පස්සේ ඔයාලට පේනවා 8 fantasy. ඉතින් මේ සෙවරම fantasy.
බබාලට ටෝයිස්ලත් ගන්න පුළුවන් එතන. ඉතින් දැන් අපි ඇවිත් ඉන්නේ තවත් පැත්තකට මේ poetry and drama books වලට ගන්න පුළුවන් මෙතනින්. ඉතින් අපි ඔහොම තව ඉස්සරහට ගියා. හරි අමාරුයි බබාගේ ස්ටෝල් එකත් එක්ක යන්න මේ පොත්වලට වැදිලා පෙළුනොත් කියලා. මම බයෙන් තමයි ඉතින් ගියේ. දැන් අපි ඉන්නේ music and DVD area එකේ. එතනත් ගොඩාක් sections තිබුණා. ඉතින් අපි බලමු. දැන් මේ ගේම්ස් බබාලට ගේම්ස් වලට ඕන කරන දේවල් බබාලට නෙමෙයි ලොකු අයටත් ගේම්ස් වලට ඕන කරන DVDs මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම අපිට නෝටිස් වුණේ විශේෂ තැනක් තමයි මේ බ්ලයින්ඩ් බුක්ස්. මෙතන රීඩර් දන්නේ නෑ බුක් එක මොකක්ද කියලා. ඉතින් මේගොල්ලෝ ඩිස්ප්ලේ කරලා තියෙනවා ජොනරාස් ගොඩක බුක්ස්, ෆික්ෂන්, රොමෑන්ස්, ෆැන්ටසි, එක ජොනරාස් වල බුක්ස් මෙයාලා මේ විදිහට ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඉතින් කෙනෙක්ට සර්ප්‍රයිස් එකක් විදිහට පොත අරගෙන ගෙදර ගිහින් කියවලා බලන්න පුළුවන්. ඇතුලේ කැෆිටේරියා එකකුත් තියෙනවා. ඉතින් කට්ටියට එන්ජොයි කරන්න පුළුවන් පොතක් කියවන ගමන්. දැන් අපි ඉන්නේ පසල්ස්. මං හරිම කැමති පසල්ස් වලට චූටි කාලේ ඉඳලා. ඉතින් මට එකක් නොගෙන බැහැනේ. ඉතින් මං කොහොම හරි හස්බන්ඩ් කියලා ඇත්තටම ටිකක් එක්ස්පෙන්සිව්. ඉතින් මං කිව්වට පස්සේ මං මුලින් කැමති ඒත් බැහැ වගේ හිතුණා. පස්සේ ආරන් දුන්නා. ඉතින් මෙතන 500 pieces, 1000 pieces වගේ එක sizes වලින් puzzles තිබුණා. මේ බැටර් මික්සර් එකත් එතන තිබුණා. හරිම cute එක. ඒ වගේම තව sound books තියෙනවා. ඉතින් අපිට ඕන නම් තෝරලා ගන්න පුළුවන්. Finally අපි ගත්තේ මේ ටික තමයි. So many books here. That's true. Bye bye. See you next time. Thanks for watching.